තිරේ තියෙන රූප දේශ බලන්න. ඉතින් මේක ඔබ්වියස්. මට තේරෙන ඇති. අනිවාර්යෙන්ම මේ කර්මයට පුළුවන් අපේ ජීවිතයක් ලබා දෙන්නත්, අපේ ජීවිත ගමන් මගේදී ඒකට බාධා පෙමුණුවන්න අපිට සපෝට් එකක් වෙන්න. අපිට උදව්වක් වෙන්න. ඒ වගේම එක්තරා අවස්ථාවකදී අපේ ජීවිතය කෙලවර කරන්නත් කර්මයට පුළුවන් බව ඔබට මෙතනින් පේනවා. ඒත් ඔබ මෙතනදී ඉතා බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන කාරණාව තමයි උපඝාතක කර්මය කියන්නේ බුදුදහමට අනුව අපට මරණය ළඟා කරන කර්මය නෙමෙයි. මරණය කියන්නේ කර්මයක් සක්‍රියම වන දෙයක් නෙමෙයි. ඒ ජීවිතේ මවාගෙන කර්මයේ බලය නැතිවීමේ ප්‍රතිඵලයයි. අභිධර්මයට අනුව මරණය සිදුවන්නේ ආකාර දෙකකින්. පළවෙනි අවස්ථාව තමයි ස්වභාවික මරණයක් වෙන්න පුළුවන්. ආයුක්‍ය මරණයක්. ජනක කර්මයේ ආයුෂ බලයේ ස්වභාවිකව අවසන් වීම හරියට නිකන් ඔරලෝසුවක බැටරි අවසන් වූවක් මෙන් ස්වභාවික මරණය ඇති වෙනවා. ඒත් එහෙනම් මොකද්ද මේ උපඝාතක කර්මය කියන්නේ? අකාලයේ මරණය, උපච්ඡේදක මරණය. ප්‍රබල උපඝාතක කර්මයක් විසින් ජනක කර්මයේ බලය කපා දැමීම. හරියට නිකන් විදුලි රැහැනක් කපා දැමුවක් වගේ. උපඝාතක කර්මයක් ඇති වෙන ප්‍රධාන කරුණු 4ක්. නැත්නම් සාධක 4ක් සම්පූර්ණ වොත් එම කර්මය උපඝාතක කර්මයක් විදිහට බලයක් ලබනවා. පළවෙනි සාධකය තමයි ප්‍රබල වස්තුව. කර්මය සිදු කරනු ලබන පුද්ගලයා හෝ වස්තුව අතිශය වටිනා හෝ ගුණවත් වෙන්න ඕන. හරියට නිකන් රහතන් වහන්සේ නමක්, මව්පියන්, ගුරුවරුන්, බුද්ධ ප්‍රතිමාවක් වැනි අති පූජනීය වස්තුවක් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ප්‍රබල චේතනාව. එම ක්‍රියාව කරන මොහොතේ අතිශය තීව්‍ර සිත, බලවත් කැමැත්ත, නොසැලෙන අදිෂ්ඨානය. මම මොහොම මරනවා කියන පරිගැනීමේ ගින්නෙන් යුතු සිත. තුන්වෙනි එක තමයි නිතර කිරීම. එකම ක්‍රියාව නැවත නැවත පුරුද්දක් විදිහට කරන එක. දිනපතා සතෙකුට වද දෙනවා, නිරන්තරයෙන් බොරු කියනවා, නිතිපතාම වද දෙමින් බොරු කියමින් අර ප්‍රබල චේතනාවම අදිෂ්ඨානයෙන් යුතුව අප්‍රමාණව නිතර කිරීම තුන්වෙනි අවස්ථාව. හතරවෙනි එක තමයි මරණාසන්න චේතනා. මරණයට ආසන්න මොහොතේ සිහියට එන හෝ කරනු ලබන ක්‍රියාවක් වෙන්න පුළුවන්. මේ ඊටාම බලවත්, අතිශය බලවත්. උපඝාතක කර්මයේදී ජීවිතයේ සිඳ දමනවා නැත්නම් විනාශ කරනවා. මරණය නෙමෙයි කියන එක ඊටාම හොඳින් ඔළුවේ තියාගන්න. එතකොට අපිට ඊටාම පැහැදිලි බයි ෆන්ක්ෂන් කියන එකේ කාරණා 4න් ජීවිතය මවන්නත්, ඒක සිඳ දමන්නත්, අතරමැදදී ජීවිතයට රැකවරණයක් වගේම දුර්වල කිරීමේ හැකියාව කර්මයට ඇති බව.